සමහර වෙලාවට ලෝකයේ තියෙන දරුණුම දඬුවම මරණය නෙවෙයි. තමන් පණටත් වඩා විශ්වාස කරපු අය තමන්ගේම ඇස් ඉස්සරහා තමන්ව රවට්ටනවා දකින එක. ආයුබෝවන්. කතා පොතේ අද කතාව නිහඬව ලියූ ප්‍රේමය. වැස්ස වැටෙන්නට ඔන්න මෙන්න තිබුණේ හැන්දෑවේ පවන්ගේ හිතේ තිබුණේ පුදුම සතුටක්. තමන්ගේ මාස කිහිපයක වැටුප එකතු කරලා ගත්ත ඒ පුංචි රන්මාලයත් නෙත්මි ආස කරපු රතු රෝසමල් පොකුරත් අරන් පවන්නයාගේ කාර්යාලයට පියනගුවේ එයාව පුදුම කරන්න හිතාගෙන. කාර්යාලයේ වීදුරු දොර ළඟ පවන් මොහොතකට නතර වුණා. ඇතුලෙන් ඇහුනේ නෙත්මිගේ හුරුපුරුදු හිනා හඬ. ඒ හිනාවස්සේ තවත් පිරිමි කටහඬක් පවන්ට ඇහුණා. ඒ හඬ පවන්ට හරිම හුරුපුරුදුයි. ඒ පවන්ගේ පණවැනි මිතුරා සංජීව. ඔයාට විශ්වාසද නෙත්මි පවන් මේ කිසි දෙයක් දන්නේ නැහැ කියලා? සංජීව ඇහුවේ හිනා වෙමින්. නෙත්මිගේ පිළිතුර පවන්ගේ පපුව පසාරු කරගෙන ගියා. අනේ සංජීව, පවන් කියන්නේ මහා මෝඩයෙක්. එයා හිතාගෙන ඉන්නේ මම තාමත් එයාට ආදරෙයි කියලා. එයා දෙන හැම සතයක්ම මම වියදම් කරන්නේ ඔයයි මායි අතරේ තියෙන මේ බැඳීම ලස්සන කරන්න. එයාගේ ඔය අහිංසක අවංකකම මට දැන් අප්පිරියයි. පවන්ගේ අතේ තිබුණු රෝස මල් පොකුර බිමට අතහැරුණා. මල් පෙති විසිරීලා ගියේ හරියට පවන්ගේ හීන වගේ. පවන් එක වචනයක්වත් නොකියා හැරිලා ආවේ තමන්ගේ මුළු ලෝකයම එතන දාලා. මිනිසුන්ගේ ලස්සන වචන තුලේ කොයිතරම් කුණුණු හදවත් හැංගිලා තියෙනවාද කියලා පවන් එදා තේරුම් ගත්තා. ඒ සිදුවීමෙන් පස්සේ පවන්ගේ ලෝකය අඳුරුණා. නෙත්මි සහ සංජීව දෙන්නම පවන්ව හමුවෙන් උත්සාහ කළත් පවන් ඔවුන් දෙදෙනාවම තමන්ගේ ජීවිතයෙන් සදහටම අතුගා දැම්මා. පවන් හිටියේ මිනිස්සු සහ මේ ජීවිතය ගැන ලොකුම කලකිරීමකින්. දින කිහිපයකට පසු පවන් තමන්ගේ ගුරුපත්වීම ගමක පාසලකට මාරු කරවා ගත්තේ කිසිවෙකුටත් නොකියාමයි. ගම්මානයේ හුදෙකලා බව පවන්ගේ හිතට මහත් සහනයක් වුණා. හැන්දෑවට පාසලේ වැඩ ඉවර වෙලා පවන් පුරුද්දක් විදිහට හන්දියේ තිබුණු සිරිපාල මාමගේ පුංචි බත් කඩේට ගොඩ වුණා. සර්ට අද කොහොමද? ඉස්කෝලේ වැඩ කටයුතු එහෙම ලේසි නැතුව ඇති නේද? සිරිපාල මාමා පවන් ඉදිරියේ වතුර වීදුරු අතියමින් සුහදව ඇහුවා. ටිකක් මහන්සි මාමේ. ඒත් නගරයේ කෑකෝ ගැසීම් වලට වඩා මේ නිහඬ බව මට ගොඩක් වටිනවා. පවන් කිව්වේ ඈතින් පෙනෙන මීදුම පිරුණු කඳු වැටිය දෙස බලමින්. ඒ වෙලාවේ තමයි පවන් මුල්ම වතාවට ඇයව දැක්කේ. කුස්සියේ සිට ඇය එළියට ආවේ පවන්ගේ කෑම පිඟාන අරගෙන. ඇගේ මුහුණේ තිබුණේ පුදුම ශාන්ත බවක්. ඇය කෑම පිඟානය මේස උඩට තියලා පවන් දෙස එක මොහොතක් බලා සිට පසෙකට වුණා. ස්තුතියි. පවන් කිව්වත් ඇය කිසිම පිළිතුරක් දුන්නේ නැහැ. ඊළඟ දවස් කිහිපයේම මේ සිද්ධිය පුනරාවර්තනය වුණා. දවසක් පවන් කෑම කා අවසන් වී සල්ලි දෙන වෙලාවේ පවන් ඇය දෙස බලා hina වුණා. කෑම හරිම රසයි නංගි. ඇය මද සිනහාවක් පෑවත් ඇගේ දැස්වල තිබුණේ මොකක්දෝ හංගගෙන ඉන්න වේදනාවක්. නංගි, ඔයාගේ නම මොකද්ද? ඇය මොහොතක් පවන් දෙස බලා සිටියා. ඇගේ දැස්වල පිරීලා තිබුණේ අසරණකමක්. ඇය කිසිවක් නොකියා කඩේ තිබුණු ලීලෑල්ලක් මත අඟුරු කැබැල්ලකින් ලිව්වා. සරා. පවන්නේ නම හෙමින් කියෙව්වා. පවන් ඇගේ මුහුණ දෙස බලද්දී ඇය ඉක්මනින් අහක බලාගත්තා. මේ අහඹු නිහඬ හමුවීම ඔවුන්ගේ ජීවිත දෙක සදහටම වෙනස් කරන බැඳීමක ආරම්භය බව පවන් එදා දැනගෙන හිටියේ නැහැ. එදා වැසිබර හැන්දෑවක කඩේ හිටියේ පවන් විතරයි. සිරිපාල මාමා බංකුවේ වාඩි වෙලා බුලත් විටක් හපමින් පරණ මතකයන් අවදි කරමින් සිටියා. මාමේ, සරා නංගි කවුරුත් එක්කවත් කතා කරන්නේ නැද්ද? නැත්නම් මං පිටින් ආපු කෙනෙක් නිසා මගෙත් එක්ක කතා කරන්න බයද? සිරිපාල මාමා දිගු සුසුමක් හෙලලා ඈත මීදුම දෙස බැලුවා. ඔහුගේ දැස්වල තිබුණේ පියෙකුට දැනෙන මහත් වේදනාවක්. නැහැ සර්, ඒ කෙල්ල සර්ට බය වෙලා නෙවෙයි. මගේ දුවට වචනයක්වත් කතා කරගන්න බැහැ.
අවුරුද්දකට කලින් අපි ගියපු ගමනකදී වුණ අනතුරකින් කෙල්ලගේ අම්මා ඒ වෙලාවෙම නැති වුණා. සරාගේ දැස් පනාපිටමයි ඒ හැමදේම වුණේ. ඒ කම්පනය දරාගන්න බැරිව එදා ඉඳන් කෙල්ලගේ කටහඬ නැවතුණා. ඩොක්ටර්ස්ලා කියන්නේ ඒක හිතේ කම්පනය නිසා වුණ දෙයක් කියලා. සිරිපාල මාමගේ වචන පවන්ගේ හිතට අකුණක් වැදුනා වගේ දැනුණා. පවන්ගේ හිතේ සරා ගැන තිබුණේ අනුකම්පාවක් වගේම ලොකු ගෞරවයක්. පහුදා පවන් නගරයට ගිය වෙලාවක ලස්සන දිනපොතකුයි පෑනකුයි මිලදී ගත්තා. හැන්දෑවේ කඩේට ගිය පවන් සරාට තෑග්ග දිගු කළා. සරා, ඔයාගේ හිතේ තියෙන ලස්සන දේවල් මට කියන්න. අද ඉඳන් මේකේ ඔයාට හිතෙන දේවල් ලියන්න. සරා වෙවුලන දෑතින්ගේ දිනපොත අතට ගත්තා. ඇගේ දෑස්වල කඳුළු පිරීලා තිබුණා. සරා දැන් ඇගේ දිනපොත පාවිච්චි කළේ පවන්ට පණිවිඩ දෙන්න විතරක් නෙවෙයි. ඇගේ හිතේ තිබුණු ලස්සනම හීන පවන් එක බෙදා ගන්න. හැන්දෑවට කඩේ වැඩ අස්සේ සරා දිනපොතේ ලියන පුංචි කවි සහ සිතුවම් පවන් ආසාවෙන් කියවුවා. දවසක් සරා පවන් අතට දිනපොත දුන්නේ වෙනදාට වඩා ලැජ්ජාශීලී බැල්මකින්. ඒක මෙහෙම ලියලා තිබුණා. සර්, මගේ ලෝකය නිහඬ වුණාට පස්සේ මට ඇහුණු ලස්සනම හඬ ඔයාගේ. කාලය ගෙවී යද්දී සරාගේ නිහඬ ලෝකයත් පවන්ගේ හුදෙකලා ලෝකයත් එකම බැඳීමකින් වෙලී ගියා. දිනපොතේ ලියවුණු අකුරු අතරින් ඔවුන් දෙදෙනාටම නොදැනීම ඔවුන්ගේ ආත්මයන් එකිනෙකාට සමීප වෙලා තිබුණා. මාමී, මට මාමත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න ඕනේ. පවන් ඉතාම ගෞරවයෙන් කිව්වා. සිරිපාල මාමා පවන් දෙස බැලුවේ පුදුමයෙන්. මොකද්ද සර්? මොකක් හරි අඩුපාඩුවක්වත් වුණාද? නැහැ මාමේ, මම මේ ගමට ආවේ හිතේ ලොකු කලකිරීමකින්. ඒත් සරා මගේ ජීවිතයට ආවට පස්සේ තමයි මම ආයේ ජීවත් වෙනවා කියලා දැනුනේ. මාමගේ අවසරය තියෙනවා නම් මං කැමතියි සරාව මගේ ජීවිත කාලයටම බලා ගන්න. සිරිපාල මාමා මොහොතක් ගල් ගැහිලා වගේ හිටියා. සරා කුස්සියේ සිට මේ හැමදේම අහගෙන හිටියේ දැස්වල පිරුණු සතුටු කඳුළුත් එක්කයි. ඇය සෙමෙන් එළියට ආවා. පවන්නගේ දෑත තදින් අල්ලා ගත්තා. සරා පවන් දෙස බැලුවේ වචන දහස් ගණනකින් කියන්න බැරි තරම් ලොකු ආදරයකින්. ඒ ආදරයට වචන අවශ්‍ය වුණේ නැහැ. ඔවුන්ගේ හදවත්වල රිද්මය ඒ හැම දෙයකටම වඩා ප්‍රබල වුණා. ඔයාගේ ජීවිතෙත් කවදා හරි මේ වගේ ඔයාව තේරුම් ගත්ත කෙනෙක් මුණ ගැහිලා තියෙනවද? ඔයාගේ හිතට දැනෙන දේ අපිට කමෙන්ට් එකකින් කියන්න. තවත් ලස්සන කතාවකින් ආයෙත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.